මම අද ඇවිල්ලා තිනවා මේ ඊට පස්සේ වාහනයක් ආවම ඔටෝ ගේට් එක ඇවිල්ලා එකක් හදන්න. ඉතින් මේ මම දාන්න දෙන වීඩියෝ එක. ඉතින් ඔකට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වීඩියෝ එක ලයික් කරන්න. මේ වීඩියෝ මේ මා channel එක subscribe කරන්න. තායක අදහස් තියෙනවා නම් වීඩියෝ අවසානයේදී කමෙන්ට් වල දාන්න. මට තමයි ඉස්සරහ පටන් ගන්න ඔච්චර කියන්න තියෙන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි. දැන් අපිට අවශ්‍ය බඩු බලන්න. අපිට අවශ්‍ය වෙනවා මෙන්න මෙයාගේ ටිකක් දිග ලී එක කියන්නේ මෙන්න මෙච්චක් විතර. කියන්නේ මෙච්ච දිග ඕනේ මෙන්න මෙච්චක් දිග තිබ්බහම ඇති. මෙන්න මෙච්චක් විතර වගේ දිග තිබ්බහම ඇති. ඊට පස්සේ අපිට අවශ්‍ය නම් ග්ලූ ගන් එක. ග්ලූ ගන්න ඊට බෙඩ් බෝඩ් එක අවශ්‍ය වෙනවා. මම කලින් වීඩියෝ කිය දුන්න බෙඩ් බෝඩ් එක මොකද ගන්න කියලා. ඊට පස්සේ අපිට අවශ්‍ය සර්වර් මෝටරය. සර්වර් මෝටරේ මම මේක හයි කරලා තිබ්බේ කලින්. මට දැන් මේක ගැලවුවත් මේක එතන මම ගලන්නේ පොඩ්ඩක් හයි වෙලා තියෙන්නේ. ඒකින් ඔකට ගන්න ලී එකක් හරි නැත්නම් කාඩ්බෝඩ් එකක් හරි ගන්න. ඊටසේ එකක් ඕන ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන සර්වර් මෝටරය. මෙන්න මේ වගේ සර්වර් මෝටරය. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන Arduino Uno board එක. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන සෙන්සර් එක. ඒ සෙන්සර් එක ගහලා තියෙනවා. මේ සෙන්සර් එක ගහලා තියෙනවා HC SRO4 කියලා. මේ සෙන්සර් එහෙම තමයි සෙන්සර් ගහලා තින්නේ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා ජම්බ වයර් මේක ෆීමේල් එකක්. මොකද මම කලින් වීඩියෝ කියලා දුන්න මේ ජම්බ වයර් ගැන මොනවද කියලා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේන් ටු මේන් ජම්බ වයර් ටික. මොකද ගන්න අපිට අවශ්‍ය ඉන්නේ. දැන් ඔය වීඩියෝ හදන්න එක යන්න. දැන් අපි ඉස්සෙල්ලාම මෙන්න මේ කාඩ්බෝඩ් එක ගන්නවා. අරගෙන මෙන්න මේ සෙන්සර් එක මේ කූරු තියෙන්නේ. කියන්නේ මේ ජම්බ වයර් හැකන් කූරු තියෙන්නේ. ඒක උඩ පැත්තට දීලා මෙන්න මේ වගේ අලෝ ගන්න. බ්ලූ ගන්න එකෙන් හරි මොකක් හරි එකකින් අලෝ ගන්න. හයි වෙන පොඩ්ඩක් හයි එකකින්. ඊට පස්සේ අපිට සර්වර් මෝඩ් එක ඕනේ. ඒ සර්වර් මෝඩ් එකේ මේ කරකෙන රත්තරන් එක වගේ තියෙන්නේ. රත්තරන් එකක් වගේ තියෙන අන්න ඒක කරකෙන එක පැත්තනේ. ඒ එතනනේ කරකෙන්නේ. ඒතර ඒ පැත්ත මෙන්න මේ පැත්ත දාන්න. ඒ කියන්නේ සෙන්සර් එකේ මේ S2 වගේ තියෙන්නේ. අන්න ඒක තියෙන්නේ මේ පැත්තට. මෙන්න මේ පැත්තෙන් තියෙන්නේ. එතකොට එහෙනම් මෙන්න මේකේ මේ ඒ කරගෙන කොටස මේ පැත්තට දාන්න. ඊට දැන් ඒක අලවන්න ඕනේ. දැන් සෙන්සර් එක අපි හයි ගන්න කාර් එක මෙහෙන් එනකොට නම් ගේට් එක ගන්න ඕනේ මෙතන ඉන්නේ. ඒ කියන්නේ මෝටර් එක නෝනේ මේ පැත්තේ. දැන් මෙහෙන් එන එකක් හදනවා නම් මේ මෝටරේ දාන්න මේ පැත්තට සෙන්සර් එක දාන්න ඕනේ මේ පැත්තට. ඊට පස්සේ දැන් අපිට Arduino board එක මෙහෙම හයි කරගන්නවා. ඊට පස්සේ අපි බෙඩ් බෝඩ් එක ගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේකේ මේන් ටු මේන් ජම්බ වයර් එකක් අරගෙන මේකේ තියෙන Arduino board එකේ තියෙන ඩිජිටල් ලයිට් පැත්ත නෙමෙයි. කියන්නේ අනිත් පැත්තේ තියෙනවා. මේ දින ඩිජිටල් ලයිට් පැත්ත. ඒ පැත්තේ අනිත් පැත්තේ තියෙනවා 5 වෝල්ට් කියලා. ඔකන් පේනවා ඇති. 5 වෝල්ට් කියලා එකක් තියෙනවා. අන්න ඒකට හයි කරගන්න. ජම්බ වයර් එක. ඊට පස්සේ මෙන්න මේ අනිත් ජම්බ වයර් එක මෙන්න මේකේ දැන් බෙඩ් බෝඩ් එක ගැන කියලා දෙන්න තියෙනවා මම. මෙන්න මේ පැත්තේ මේ හිල් දෙකකින් එතනකින් ඕන තැනකින් ගහගන්න. මම දැන් මෙතනින් ගහගන්නවා. මෙන්න මේ හැරින් ගහගන්නවා. හරි. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මේල් ටු මේල් ජම්බ වයර් තුනක්. ඒ තුන අරගෙන දැන් මම අරන් තියන්නේ කොළ නිල් දම් කියන එකෙන්. ඉතින් මම කොළ එක ගහගන්නවා. මේ සර්වර් මෝඩ් එකේ තියෙනවා මේ එකක් කහ අනිත් එක රතු අනිත් එක දුඹුරු. කහ කියන්නේ සිග්නල් වයර්. ඊට පස්සේ මේ දින දාන්න මේ දින රින. මම දුඹුරු හිතන මම දන්තන්නේ මේ දුඹුරු වයර් එක සර්වර් මෝඩ් එකේ රින. මම ඒක කොහොමද දන්නේ? ඉතින් මම මේ කොළ පාට හයි කරගන්නවා. දැන් මගේ ළඟ දිනේ කොළ පාට ජම්බ වයර් දැන් මේට මෙල්ල. දැන් කට්ටිය කැමති දෙයක් අරගෙන මේ
මම හයි කරනවා මේ කහ පාට වාරයක් තියෙන එක. ඒ පැත්ත ඒකට හයි කරනවා. ඊට පස්සේ මම දම් පාට වාරය කරා. මේ මැද තියෙන රතු පාට වාරයක් එකෙන් දන එක මම එතනින් හයි කරනවා. ඒක මැද එකෙන්. ඊට පස්සේ මම නිල් පාට එක අරගෙන අනිත් එකෙන් හයි කර ගන්නවා. ඒ දුඹුරු පාට තියෙනකේ. හරි. ඊට පස්සේ මම මේ කහ පාට වාරය ගාරන් ගිහිල්ලා හතර කියන මේ ආඩියෝ බෝඩේ ඩිජිටල් රයිට් පැත්තේ තියෙන 4 කියලා එක අන්න එතනට ගහ ගන්නවා. පේනවා ඇති. ගහ ගන්න. එයාසේ මැද තියෙනවා ඒ කියන්නේ මැද තියෙන මගේ කියන්නේ රතු පාට වාරයකට තියෙන දම් එක. මේ දම් එක යන්නේ දැන් මම මේකේ සම්බන්ධ කරන්න 5 වෝල්ට් කියලා. ඒක මේ හයිගේ බෙඩ් බෝඩ් එකනේ. මම ඒකට කෙලින් මෙන්න මේක හයි කරගන්න. මෙන්න මේ වගේ. ඒ සර්වර් මේ ධන රතු පාට තියෙන අන්න එක ගිහලා හයි කරගන්න මෙන්න මෙතනින්. දැන් මම අර 5 වෝල්ට් එක වයර් මෙතන ගත්තා. ඒක නම් මෙන්න මෙතනින් හයි කරගන්න. අර මෙතනින් හයි කරගෙන ගත්තනේ ඊට පස්සේ මේකේ තියෙන රතු වයර් එක තියෙනකට හයි කරේ දම් පාට ගන්න. දම් වයර් එක අන්නේ ජම්පර් වයර් ඇල්ල මෙන්න මේකට ඉස්සරහින් මෙන්න මේක හයි කරගන්න. ඊට පස්සේ තියෙන නිල් පාට වයර් එක ඒකේ ආඩියෝ බෝඩ් එකේ තියෙන අර මොකද්ද මේ ඩිජිටල් රයිට් පැත්තේ නේ අනිත් පැත්තේ තියෙන GND කියලා දෙකක් තියෙනවා. ඒ දෙකෙන් ඕනේ කර ගහන්න. ඉතින් මම GND කියලා එහෙ කර ගහුවා. ඔයගොල්ලන්ට පේන ඇති. එහෙ කර ගහුවා GND කියලා. ඊට පස්සේ අපි ගන්නවා මේල් ටු මේල් ෆීමේල් වයර් 4ක්. එහෙනම් දැන් අද මම ගන්නද ෆීමේල් ටු මේල් කියන වයර් 4ෙන් මම එක වයරයක් අරගෙන ෆීමේල් පැත්ත දෙන තියෙන්නේ මම ගහනවා මෙන්න මෙතන. මම මේක අලවන්න බෑ මොකද මේක ස්මෝල් එක ගත්තත් කමක් නැහැ. හේතුව මේක ලාර්ජ් එක මම ස්මෝල් එකයි මීඩියම් එකයි ඒක නෑ. ඒකින් මම මේක අලවන්නේ නැහැ. මේ ඔය කට්ටිය ස්මෝල් එක හරි මීඩියම් එක හරි මෙතනින් අලව ගන්න. ඉතින් මේ මම එක වයරයක් අරගෙන මේකේ තියෙනවා පින් 4 GND කියලා එක. අන්න මම GND කියන කූරට මේක හයි කරගන්නවා. ඊට පස්සේ මේ GND කියන එකේ අනිත් පැත්තේ ෆීමේල් එකක් මම මේක ගිහිල්ලා අර ඩිජිටල් රයිට් පැත්තේ නෙමෙයි ඒක අනිත් පැත්තේ තියෙන දැන් GND එක දෙකක් තිබ්බනේ. ඒකෙන් මම ඒක හරි අර තර්මෝට එකේ තියෙන දුඹුරු පාට වයර් එක හයි කර නිල් පාට ජම්පර් එක තියෙනවා. දුඹුරු පාට වයර් එක සම්බන්ධ මේ නිල් පාට ජම්පර් වයර් එක තියෙනවනේ. මේක නැහැ කියලා අනිත් එකට ඉතින් මම අනිත් එකට හයි කරනවා. මේ දැන් මේකේ මේ සෙන්සර් එකේ තියෙන GND කියලා දැන් හයි කරන්නේ. අන්න ඒකේ මේ ඒ වයර් එක හයි කරනවා අනිත් GND එකට. අර අතන තියෙන අනිත් GND එක. වෙන ඇති. ඊට පස්සේ මම තව මේල් ටු ෆීමේල් එකක් අරගෙන ෆීමේල් පැත්තෙන් මම ගහ ගන්නවා. ඊට පස්සේ නෝ මෙන්න මෙහෙම එකක්. වැඩි මම ඉංග්‍රීසි දන්නේ ECHO කියලා GN එකට ඊට පස්සේ තියෙන එක GN එකෙන් පස්සේ තියෙන එක අන්න ඒකට මම මේක ගහ ගන්නවා. අනේ මේ මේල් ටු ෆීමේල් ජම්ප් වයර් එක. හරි දැන් මම ගහගත්තා ඔයගොල්ලන් පේනවා ඇති. දැන් මම ඒක සුදු පාට වයර්. ඉතින් මම අන්න ඒක ගෙනහිලා ඩිජිටල් රයිට් පැත්තේ තියෙනවා 3 කියලා මේ පින් එක. අන්න ඒකට මම ගහ ගන්නවා. පේනවා ඇති.
3 කියලා පින්නක් අන්න ඒකට ගහ ගන්නවා. මම ඒක ගහගත්තා. ඊට පස්සේ මම තව මේල් ටු ෆීමේල් ජම්බ වයරක් අරගෙන අලු පාටයක් මේක නම් අලු පාට ඒක සුදු පාට වගේ තියෙනවා නැත්නම් ඊට පස්සේ තියෙනවා TRI G කියලා එකක්. එතන ඒ අකුර පොඩ්ඩක් මම Gද ඒද කොහේ ඒ හරි G හරි ඒක හොරයිට හොයාගන්න බෑ. අන්න ඒ කියන්නේ දැන් කලින් ගහපු පස්සේ තියෙන කුර මේ අන්න ඒකට මම මේ මේල් ටු ෆීමේල් ජම්ප් වයර් එක ගහ ගන්නවා. පේනද? ඊට පස්සේ මම ඒක ගිහිල්ලා يعني ඒ දැන් මොකද TRI Gද ඒක මොකක්ද එකක් තිබේ. අන්න ඒක ගිහිල්ලා මම හයි කර ගන්නවා. ඩිජිටල් රයිට් පැත්තේ 2 කියලා එකක් තියෙනවා. 2 කියලා පින්නක් තියෙනවා. පේනව ඇති. පේන්නේ පොඩ්ඩක් බොඳ වෙලා. දැන් පේනවා ඇති. මෙන්න මෙතන 2 කියලා ගහ තියෙන. ඒක මේක ගහ ගන්නවා. දැන් අනිත් මේ මේල් ටු ෆීමේල් එක අරගෙන ඊට පස්සේ අන්තිම එකට මම මේ එක ගහ ගන්නවා. VCC කියලා එකක් තියෙන්නේ. ඉතින් මම ඒක ගෙනිහිල්ලා අර මේ බෙඩ් බෝඩ් එකේ ගහපුවා මේ අර 5 වෝල්ට් කිනේට මම ඒක ගිහිල්ලා ගහ ගන්නවා. හරි. ඕඩි එක තමයි දැන් අපිට ගහලා ඉවරයි. ඔක්කොම කරලා දැන් ඉවරයි. දැන් අපිට තියෙන කෝඩ් එක දෙන්න. දැන් අපි කෝඩ් එක දෙමු. මම ඔකට කෝඩ් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. දැන් මම කෝඩ් එක දීලා තියෙන්නේ. ඉතින් මම දැන් මේකෙන් කෑල්ලක් කඩා ගන්නවා. දැන් මේකෙන් කෑල්ලක් කඩා ගන්න ඕනේ. දැන් අපි වන්දන නගුවා යන්න. දැන් මෙන්න මේ සයිස් කෑල්ලක් ඇති. ඊට පස්සේ මේ වයර් ඔක්කොම මේ සෙන්සර් එක දින පැත්තෙන් අනිත් පැත්තට දාලා මම බ්ලූ ගන්න එකේ අර දැන් මෙන්න මෙහෙමනේ හයි ගන්න. මෙහෙමනේ ගේට් එක අන්න ඒ වගේ දැන් මෙතන මේ සර්වෝඩ් එක රත්තරන් පාට කරගන්නත් තියෙන්නේ. අන්න එතන හයි කරගන්නවා. දැන් මේ මෙහෙම කරගෙනකොට මේ මෙන්න මේ කාඩ්බෝඩ් එක වදින්න තියෙන විදිහකට මෙන්න මේ කාන්ට වගේ මම හයි කරගන්නවා. දැන් මම මෙන්න මේක ගුගන් දෙයක් දාගෙන මම උඩ කරගෙන පැත්තට මම මේක හයි කරගන්නවා. පොඩ්ඩක් දැන් ගහන්න දුන්න. හරි හරි මම ඔකයි දැන් ගොඩක් කරනවා. පොඩ්ඩක් ගණන් ඉන්නපා. පොඩ්ඩක් යනවා. පොඩ්ඩක් මම මේක කට් කරා. මේක හයි වෙනවා. දැන් මේක හයි වුණා. ඉතින් මම කෝඩ් එක ලියලා මම මේක කාමරේට මේක තියෙන්නේ. මම දීලා බලනවා. තමයි මේක කරන්න පුළුවන් මොකද මෙන්න මේක කරගෙන මෙන්න මේ අදින් මෙහෙම වදින්න දෙකක් තියෙනවා. ඒකෙන් සිවර් නෑ. බාරමු. දැන් කලින් කෝඩ් එක ඉතම ඩිස්ක්‍රිප්ෂන් එකේ කෝඩ් එක දාන්න. ඉන්නේ හදාන්න යන්නේ. මෙතන තමයි. තාමන්නේ. මෙතන ඉඳලා එන්න මම මේ පොඩි වන්නයක් කියලා දිනවා. ඉතින් මම පොඩ්ඩක් හදාගන්නවා. මේක මහත වැඩි. එදින මම මේක වෙන එක පාවිච්චි කරනවා. මේක කලින් දාපෙල මම ඉතින් මේක පොඩ්ඩක් පාවිච්චි කරනවා. ගන්නන්න කියලා මම හිතනවා. ඔකට ඉතින් මේ පොඩ්ඩක් චූටි ලිය ගන්න මෙච්චර මහත ලියක් ගන්න එපා.
මම හිතුනේ එහෙම වෙයි කියලා. කරකිනවා. හරි. මම මේ චූටි කෙට්ටුව දැන් මේ අර ලොකු එක පොඩ්ඩක් අවුල් හින්දා මේ මොකද මේක දැන් මෙහෙම කරගෙනකොට මෙන්න මේ වගේ දැන් මෙහෙම දිනකොට මෙහෙම කරගෙන දිනකොට දැන් මෙතන කියන උපම මෙහෙ කරගෙන මෙහෙම වදිනවා. අන්න මේ වගේ වදිනවා. ඒක හින්දා බෑ. මේක මහත වැඩි. ඒක පොඩ්ඩක් උස් කළා මේ හැදුව හැකි තාවන්න තිබ්බ මේක හරියට හයි වෙන්නේ නැහැ. බර වැඩේ මම දන්නේ නැහැ කොහොමද කරගෙන නැහැ. අරක කරකේ මම හිතනවා පොඩ්ඩක් පැහැදිලි නැහැ වගේ. හරි. මම හිතනවා ගලලා දීලා. දැන් ගලලා. දැන් මම මේක දෙනවා. දැන් ඔක කරන් පේන ඇති. මේ ගන්න. මෙන්න මෙච්චර දුරින් තියෙනවා තමයි එන්නේ. ඒක කාර් එක බලමු. දැන් බලන්න කාර් එක. ඔන්න බලන්න. ඔන්න මේ කාර් එකනකොට ඔන්න මේ ඉස්සෙනවා. දැන් දැන් මේක දැන් මෙතනින් මේ කාර් පාර්කේ දැන් මේ චූටි ගන්න නැත්තක ලොකු එහෙනම් දැන් මේක හදුවගෙමකෝ. ඒක දැන් මේ පැත්තෙන් මෙහෙම ගිහිල්ලා ඉවරලා මේක වෙනවා නා එනකොට මෙහි සෙන්සර් ගන්න නැහැ. ඒතර මේක අනිත් පැත්තට හරලා මේ වගේ තව එකක් කරලා මේ පැත්තෙන් තිබ්බම මෙහෙම යනවා. ඒකට මේ පැත්තේ ඒකට මේකත් එනවා. මේ පැත්ත ගේට් වෙනවා. අන්න ඒක දැන් මොකද මේ සමාන තේරෙන්නේ නැති ඇති. එහෙම නෝ මම කියලා සමාන හදින්න තමයි කරින් දෙන්නේ. මම ඔකට මේකේ තව කොටසක් දෙන්නන්න. දැන් මේකේ දැන් මෙන්න ඔකට දැන් මේ චතුරින් ඉඳන් මේක කරගෙන ඕනේ නම් දැන් මේක ඉස්සරෙන්න ඕන මෙච්චර තුරුන් ගිමු. දැන් මෙච්චර තුරුන් එක එන්නේ නැහනේ. මෙන්න මෙතන දෙන්නේ. මෙතන නෑ. අපි දැන් මෙච්චර තුර ඕනි කියලා අපි දැන් බලමු මේක හදන විදිය. හයි දැන් මම ඒකත් ඔයාලට පෙන්නන්න. පොඩක් හෙන්න. දැන් ගන්න අකුරු පේන්නේ නැති. හරි දැන් මම මේ වගේ ලොකු කෝඩ් එකක් එවනවා. එන්න මෙහෙම යනකොට ටික පල්ලෙහාට යනකොට මෙන්න මෙන්න මේ හැටි මෙන්න මෙයාගේ මෙහෙම එනකොට මෙන්න මෙයාගේ ලොකු පොඩ්ඩක් ලොකු පල්ලෙහාට දිග තියෙන මේ කෝඩ් එකක් හම්බ වෙනවා. දැන් අනිත් ඒ වගේ ඒවා නැහැ. මේ වගේ එකක් හම්බ වෙනවා. ඒකේ තියෙනවා දැන් මගේ එක නම් මේ පෙන්නන්නේ ඩිජිටල් රයිට් කියලා එකක් තියෙනවා. ඊට යට ටිකක් යනකොට මේක අංකක් පෙන්නනවානේ. මම අංක තීරුවෙන් කිව්වොත් 28. 28 කෙලින් ගියාම මෙන්න මෙතන ඉලක්කම් ටිකක් තියෙනවා නේද? මෙතන 4 තියෙනවානේ. 4 හරි වෙනස් කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ මෙතන 4 දීලා මම මෙන්න මේක 50 කරා කියලා 54 කරා කියලා හිතන්නකෝ. දැන් අපි මේක අප්ලෝඩ් කරලා දෙමු. මම බලන්න. දැන් done complete කියලා හිතනවා.
මෙතන දැන් හරි දැන් අප්ලෝඩ් කරනවා මම. හරි හරි දැන් හරි වර්ති හදන්න වෙන්නේ හරි. ඔව් හරි මෙහෙම තිබ්බහම දැන් කලින් මෙන්න මෙච්චරක් වගේ තිබ්බේ. මේක කරගෙන හරි පොඩක් ඔයලා මෙහෙමලා දැන් බලන්න මෙච්චරක් ඇතනවද මොකද වරක් කියලා වගේ මේකම හරි දැන් බලමු. මෙන්න මෙහෙම අලං කරලා කෝඩ් එකයි මුලින් ඉඳන් දීලා බලමු. එන්න මෙච්චර දුරට නැහැ. මෙන්න මේ ගානට වගේ තියෙනවා. දැන් අපි මෙතන විනාශ කරොත් එකසිය 4 කියලා මම දැන් මේක අප්ලෝඩ් කරලා දෙනවා. ඔන්න අප්ලෝඩ් වුණා. කියන්නේ මම කලින් දුන්න ගාන දෙක මෙතනට දිනව කරගෙන ඔය. දැන් ඒක අපි තව දුරටක් ගන්න ඕනේ නම් අපි දැන් මෙතන 104 ටයිප් කරේ. මෙතන 104 ටයිප් කරේ. අපි ඒක වෙනස් කරමු. අපි හිතන්නකෝ ඔයා 257 දැම්මා කියලා. දැන් 257 දාලා දෙන්න. දැක්ක පේනවද? මම දැන් මේක අප්ලෝඩ් දෙනවා. ඒතර ගොඩාක් දුරට මේ වෙනවා. බලන්න. සරි ගොඩක් දුරට නෙමෙයි. මේක වැඩි කරාම අඩු වෙනවා. දැන් දුර අඩු වෙනවා. එහෙනම් මම මෙතන ඉලක්කම අඩු කරලා අපි දාමු 84 කියලා. නෑ අපි දාමු 64 කියලා. 64 කියලා දාමු. ඔන්න මම 64 කියලා දැම්මා. අප්ලෝඩ් දෙනවා. මම හිතන්නේ දැන් ඒකෙන් දාන දුර වැඩි වෙන්නේ. මේ කරකන්නේ ඒක මේ වයර් බුරුලනවා. මම කියන්නේ එච්චර අඩු ගන්න බැරුව ඇති නැත්නම් මේක මෙහෙම නේද 164 දෙමු. 164 දෙමු. 164 දෙමු. බලන්න අඩු වෙනවද වැඩි වෙනවද? අපි මේක මේ පැත්ත තියලා එහෙම කළා බලමු. මේ පැත්ත තියලා අපි දැන් අඩු කරලා බලමු. 14 වගේ මම දානවා. එච්චර අඩු ගන්න පුළුවන් මොකද මම කලින් බැලුවා එතකොට හරි ගියා. ඒකයි මට තියෙන ප්‍රශ්නේ.
දැන් කලින් 17 දුන්නු කිව්වෙත්. මෙතනින් අපි දාමු 50. එතකොට 50 ගානක් දැම්මම දැන් බලමු මොකක්ද වෙන්නේ කියලා. දැම්ම. එක කියලා මම 154 දුන්නා. බලමු දැන්වත්. කලින් කරනවට හරිය කියා ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. අපි පොඩ්ඩක් කළා 94 දෙමු බලන්න. 94 දෙනවා මම. මෙතන මාකරි බුරුල්ලයක් වෙනවා එක්ක. එක මේ කෝඩ් එකක් හරි වෙලා එක මම ඉතින් 104 වෙනවා කලින් දුන්න එකම. එතකොට හරියනවා. කලින් හරි ගිහින් තිබ්බේ. මම දැන් හරි. ඔය දැන් හරියන්නේ මමගේ මෙච්චරයි. එනම් කරන්න බෑර මෙන්න හැම ඇල්ලුවම වෙනවා. ඉතින් මම අද වීඩියෝ එකේ මොන ඕක ඉතින් ඔය කට්ටිය බලන්න මෙතන වෙනස් වෙනවා. ඇති වෙනස් වෙනවද කියලා. නැත්නම් මේ කෝඩ් එක වෙනවා කරේ මම වෙනස් කරනකොට මම කරේ වෙනස් වෙලා මේ ඒ හින්දා ඔය කට්ටිය ඒ වගේ වෙනස් කරලා බලන්න. දුර හදාගන්න. ඉතින් මම ආන්නේ මෙහෙම දැක්කම මම පේනවා ඉතින් මම අද මේක තමයි කරන්නේ. ඉතින් මම වීඩියෝ හොඳ නැහැ නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, මේ වීඩියෝ ෂෙයා කරන්න. තව අදහස් කමෙන්ට් කරන්න. ඉතින් මම අද මෙච්චරයි කියන්නේ නේ. මම යනවා. බයි.